බයිනන්ස් ක්‍රිප්ටෝ පැත්ත පලාතක ඔයාලා එන්න එපා. මෙන්න මේ කියන දේවල් ටික ඔයාලා දන්නේ නැත්තම්. ඔයාලා නිකමට හිතන්න අද දවසේ මේ වීඩියෝ එක බලලා ඔයාලා මේ වෙලාවේ account එකක් හදනවා කියන්නකෝ. ඔයාලා මේ වෙලාවේ account එකක් හදොත් මම ඔයාලගේ අතට සාමාන්‍යයෙන් 1000ක් 1500ක් වගේ අතර වෙල්කම් බෝනස් එකක් සෙට් කරනවා. මොකද මේ දවස්වල කැම්පේන් එකක් යනවනේ. මම වීඩියෝ එක රිලීස් කරපු දවසේ ඉඳලා ටික කාලයක් තමයි මේක තියෙන්නේ. මැයි 30 කින් පස්සේ මම මේ කියන කතාව වළංගු නැහැ. හැබැයි මම දැන් කියන්න හදුවේ දැන් මම ඔය දේ කරත් ඔය මොන earnings අරන් දුන්නත් ෆීල්ඩ් එකට එන්න එපා මෙන්න මේ කියන දේවල් දන්නේ නැත්තම්. මගේ ක්‍රිප්ටෝ ජර්නි එකේ පොඩි තැන් කිහිපයක් අරගෙන ඔයාලට මේ අයිඩියා එක මම මේ වීඩියෝ එක ඇතුළත කතා කරනවා. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම සාමාන්‍ය cryptocurrency web3 blockchains මෙන්න මේ දේවල් ආශ්‍රිත තමයි කතා කරන්නේ. ඉතින් අද දවසේ විශේෂ දෙයක් තියෙනවා මට ඔයාලත් එක්ක share කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට ගිහලා බලමු මොනවද මට දවසේ ඔයාලත් එක්ක share කරගන්න තියෙන්නේ කියලා. පලඩි කාරණ පැහදිලි දැන් ඔයාලට තේරෙන්නේ මම අද දවසේ මොනවද කතා කරන්න යන්නේ කියලා. හැබැයි පොඩි අදහසක් තියෙනවා මේ දේ දැනගත්තේ නැත්නම් ඔයාලට මේ ෆීල්ඩ් එකට එන එක පොඩි රිස්ක් එකක අවදානමක තියෙන්නේ කියලා පොඩ්ඩක් හිතෙන්න පුළුවන්. ඔයාලා thumbnail එකේ දකින්න නැත්තේ වෙනම කතන්දරයක් නේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට හිටියා. එතකොට මේ විදිහට තමයි දැන් ඉන්නේ වගේ අදහසක් තමයි ඔයාලා thumbnail එකෙන් දකින්න නැත්තේ. ඉතින් අන්නේ දේ තමයි මම ඔයාලට දවසේ කියන්න හදන්නේ. ඒකට හේතුව දැන් ගොඩක් කට්ටිය නොහිතන පැත්තක් වෙන්න පුළුවන් මම මේ කතා කරන්නේ. ඉතින් ඒ දේවල් ටික කවර් කරගන්න එක මේ ෆීල්ඩ් එකට එන්න ඉන්න කෙනෙක්ට එහෙම නැත්නම් මේ ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. මම මෙහෙම කියන්නම්කෝ. දැන් අද වෙනකොට මං යම් කිසි දෙයක් මුල්ලේ පැත්තෙන් කරගෙන තියෙනවා නම් ඒ ඇවිල්ලා ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේ ඉඳම තමයි. Binance විශේෂයෙන්ම ඊට අමතරව අනිත් ප්‍රොජෙක්ට්ස් උත් මම ටච් කරලා තියෙනවා. ඒවා හරියි. දැන් ඔහොම වුණාට දැන් යම් කිසි කාලයකදී මම ෆයිනෑන්ෂලි ගොඩාක් බ්ලූම් වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක ප්‍රොජෙක්ට් එකක් ඉවර වෙනකොට ඩොලර් 400ක් අතර යනවා. ඒතර ඒ ප්‍රොජෙක්ට් එක ඉවර වෙනකොට ඊළඟ මාසෙ වෙනකොට තව ඩොලර් 600ක් එනවා. අන්න ඔහොම එක එක ප්‍රොජෙක්ට්ස් වලින් එක එක ගණන් අතර එන්න පුළුවන්. හැබැයි කාලයක් යනකොට වොලට් එකේ ඩොලර් 50ක් 100ක් උත් නැහැනේ. ටිකක් අඩු වෙනවනේ. දැන් මොකක්ද මේ වෙන්නේ? ඔය වගේ එකක් තියෙනවා. ඉතින් ඕක ගැන පොඩ්ඩක් කල්පනා කරනකොට තමයි මට තේරුනේ මේක මට විතරක් ආවේනික දෙයක් නෙමෙයි. මේක සාමාන්‍ය මේ ෆීල්ඩ් එකට එන එහෙම නැත්නම් මේ ෆීල්ඩ් එකේ ඉන්න ඕනම කෙනෙක්ට මෙන්න මේ ෆේස් එක එහෙම නැත්නම් මම කියපු දේ ඔය අධීරය පහු කරනවා. ඔන්න ඔය දේ ගැන අදහසක් ඔයාලට තියෙන්න ඕන. ඉතින් ෆීල්ඩ් එකට එන්න ඉන්න කෙනෙක් මේ දේ ගැන බ්ලයින්ඩ් සයිඩඩ් නැහැ. එහෙම නැත්නම් මම වගේ මේ දේ ගැන දැනගෙන හිටියේ නැත්නම් මුලදී හුඟක් වෙලාවට මේ ෆීල්ඩ් එකේ වුණත් දෙයක් ඔයාලට කරගන්න බැරි වෙනවා. ඒක තමයි මම අර මුලින් කිව්වේ මං අද දවසේ ඔයාලට 1000ක් 1500 නෙමෙයි කීයක් දුන්නත් අන්තිමට ඒක ඔයාලා ගාව නැති වෙනවා නම් ඒකෙන් කිසි දෙයක් ඔයාලා කරගන්න නැත්නම් ඒක ඔයාලගේ වොලට් එකේ නැත්නම් එතන ගැටලුවක් තියෙනවා. හරි. ඔන්න ඔය දෙක ගැන තමයි කතා කරන්නේ. මම දැන් කියවන මගේ ස්ටෝරි එක ආශ්‍රිතව මම ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්නම් කියලා. පළවෙනි කාරණාව දැන් මම ෆයිනෑන්ෂලි දෙයක් කරගෙන තියෙනවා නම් පැහැදිලිවම ක්‍රිප්ටෝ ෆීල්ඩ් එක. ඒක නෝ ඩවුට්. ඒක ආයෙ කතා කරන්න දෙයක් නැහැ. ස්පෙෂල්ම දේ තමයි මේ වෙනකොට යම්කිසි ඉන්කම් එකක් ජෙනරේට් කරගෙන තියෙනවා නම් ඒ ඇවිල්ලා මම බයිනෑන්ස් එකට යම්කිසි ගාණක් දාලා ඒක ග්‍රෝ කරලා නෙවෙයි. ඒක බටලා ගන්න එපා. හරි ඩෙන්ස්වා කලින් වීඩියෝස් වල කිව්වා නේද හැම වීඩියෝ එකක වගේම බයිනෑන්ස් එකට දාලා ග්‍රෝ කරගන්න පුළුවන්. ඕ හරිද? අර මුල් කොටස විතරයි මම චුට්ටක් වෙනස් කරලා තියෙන්නේ. මොකක්ද දන්නවද? දැන් යම් කිසි ගාණක් දාලා ඒක ග්‍රෝ කරගන්න ඒක ඕකේ. ඒක පොසිබල්. ඒක කරන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි යම් කිසි ගාණක් දාන්න නැතුව බිඳුවේ ඉඳලා හරි ඒ කියන්නේ wallet balance එක 0 එහෙම නැත්නම් $50 කියලා අපි නිකමඩ ගමුකෝ shooty wallet balance එක කියලා. ඒක තියෙද්දි ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකෙන්ම සල්ලි බයිනෑන්ස් එකට අරගෙන ඒ සල්ලිම තමයි ග්‍රෝ කරලා තියෙන්නේ. හරි ඒක ඩිෆරන්ට් ස්ටෝරීස් දෙයක්. ඒ කියන්නේ මගේ පර්සනල් ෆන්ඩ්ස් වලින් දාලා ඒක ග්‍රෝ කරපු කතන්දරයක් නැහැ මං ගාව. ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකෙන්ම හොයාගෙන ඒකම ග්‍රෝ කරපු කතන්දරයක් තමයි මං ගාව තියෙන්නේ. ඕක තමයි අර ස්ටෝරි එක. ඉතින් ඔය ස්ටෝරි එකට ඇඩ් කරන්න ඕනේ තව දේවල් කිහිපයක් තියෙනවා. අන්න ඒ දේ තමයි අද දවසේ විශේෂ වෙන්නේ. මම ඔක මේ විදිහට පටන් ගන්නවා. පළවෙනි එක මම එක්ස්පීරියන්ස් එකක් කියන්නම්. කාලයක් තිබ්බා. දැන් මම කිව්වනේ අර යම්කිසි ගාණක් ඉන්වෙස්ට් කරලා කරපු එකක් නැහැ කියලා. ඒ ඇවිල්ලා දැන් ඉන්න earning level එකට ආවහම ඊට කලින් ඕක ටෙස්ටිං ෆේස් එකක් තියෙනවනේ. අවුරුදු 4කට විතර කලින් කියලා හිතන්නකෝ. දැන් ওই දවස්වල මාත් සාමාන්‍යයෙන් අර ක්‍රිප්ටෝ ගැන දැනගත්තේ කොහොමද? රැල්ලට. කොහොමද ෆියුචර්ස් ට්‍රේඩින් රැල්ලට. එතකොට අපි ඔබ්වියස්ලි ෆියුචර්ස් try කරපු කට්ටියනේ. එතකොට මම මාස 3ක විතර කාලයක් අර එක දිගට ලොකු එෆර්ට් එකක් දාලා වොලට්ස් පොසිටිව් පැත්තේ තියාගන්න ෆියුචර්ස් වලින් එහෙම කරපු කෙනෙක්. එතකොට වින් රේට් එකත් සාමාන්‍යයෙන් 50-60% තියාගෙන ඇවරේජ් එකක් විදියට සෑහෙන ලොකු සෙල්ලමක් දාලා තිබ්බා. දැන් එතනින් මම බ්‍රේක් වුණ කතන්දරේ දන්න කට්ටිය දන්නවා මම ඒවා පබ්ලික්ලි කියලා තියෙන ඒවා ඔයාලත් දැනගන්න ඕන නිසා ඒකල ස්ට්‍රෙස් ෆැක්ටර් එක මගේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එක අනුව මගේ ස්ට්‍රෙස් ෆැක්ටර් එක වැඩි වෙන නිසා මම හිතුවා ඊට වඩා මගේ පොටෙන්ෂල් එකත් එක්ක කරන්න පුළුවන් මෙතෙන්ට හරිය යනවා කියලා. ඒක නෙමෙයි අද දවසේ මාතෘකාව.
අර ට්‍රේඩින් කරපු කාලෙ තිබ්බනේ ඔය කාලෙදි එක කැනල් එකකින් මගේ ඩොලර් 100 ගිහිල්ලා තියෙනවා. ඔය කාලෙදි මගේ වොලට් බැලන්ස් එක සාමාන්‍යයෙන් ඔය තැන් වලින් කොහොම හරි එකතු කරගෙන ඩොලර් 100ක් විතර හදාගෙන තිබ්බා. ඕකෙන් ප්‍රොෆිට් උත් කරා. 100 120 30 ග්‍රෝ වෙනවා 150 60 ඔහොම ග්‍රෝ වෙවි යනවා. කොහොම හරි account balance එක 100 වගේ තියෙද්දි එක කැන්ඩල් එකකින් account එක wash වෙනවා. හරි. ඔන්න ඕක එක experience එකක්. ඒ wash වෙනවා කියන්නේ අර 100 160ද ඒක අදාළ නැහැ account balance එක බිඳුවයි. හරි. ඕක තමයි කතන්දරේ. ඒක එක story එකක්. ඊට පස්සේ මෑතකදී වෙච්ච experience එකක් තියෙන ඒකත් මම share කරන්න. සාමාන්‍යයෙන් අර අපි projects එක වැඩ කරපු කාලයක් තිබුණේ ප්‍රධාන වශයෙන්. ඔය airdrops එක්ක සමගාමීව යන දවස්වල airdrops වල latter part එකේ. ඕකෙදී අපි යම්කිසි project එකක් එක්ක මම වැඩ කරනකොට ඒක යම්කිසි නිවස් එකක් තිබ්බා coin එකක් hype වෙන්න පුළුවන් කියලා. මං ඩිරෙක්ට්ලි කිසිම බයක් නැතුව $200 දැම්මා. ඒක ලොකු එක්ස්පෙක්ටන්සි එකක් තියාගෙන ලොකු හයිට් එකකට යයි. ඒ කියන්නේ ඩොලර් 200ක් දාලා ඩොලර් 3000ක් හරි ගන්න පුළුවන් කියන ඉන්ටෙන්ෂන් එකකින්. අදටත් ඒ ඩොලර් 200 හොයාගන්න නැහැ. හරි. ඉතින් ඕක දෙවිලා තව එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔය වගේ එක්ස්පීරියන්ස් ගොඩක් තියෙනවා. දැන් මෙතනදී මට පෙන්වන්න කරන්න අවශ්‍ය වෙන දේ තමයි දැන් earn කරන්න නැති. wallet එක 2 figures 3 figures වෙලා 3 figures 4 figures වෙලා 4 figures ඔන්නෝම කන්ටිනියු වෙන්නේ නැති. ඒකත් හරි. හැබැයි එහෙම තිබිලා එකපාරට නැවතත් 2 figures වලට එනවා කියන්නේ එතන අවුලක් තියනවද නැද්ද? අවුලක් තියෙනවා. ඒ අවුල ඔයාලට එන්න පුළුවන්ද බයිද? ඔයාලටත් එන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මම ඒක පොඩ්ඩක් විසඳන්න හදන්නේ. මෙන්න මේ දේ විතරක් මතේ තියාගන්න. ගොඩක් කට්ටිය හිතනවා මේ ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේ ගොඩක් කට්ටිය ලොස් වෙන්නේ ට්‍රේඩ් කරන නිසා කියලා. හරි. ෆියුචර් ට්‍රේඩින් කරන නිසාම කියලා. මම උනත් කියනවා ෆියුචර් ට්‍රේඩින් රිස්ක් එක ගැන නෙවෙයි මම කියන්නේ. අර නියතයක් විදියට කට්ටිය සල්ලි නැති කරගන්න ඕනේ. ඒ ඇවිල්ලා ෆියුචර් ට්‍රේඩින් නිසා නෙවෙයි. මම මේ විදිහට කියන්නම්. earning is not the game, keeping what you earned is the game. ඒ කියන්නේ ඔයාලට earn කරන එක මෙතන ගේමක් නෙමෙයි. හරි. ඔයාලට මෙතන ගේම ඇවිල්ලා ඔයාලා earn කරගත්ත එක තියාගන්න එක. ඒකට ප්‍රධාන වශයෙන් ඔයාලා ගාව තියෙන්න ඕනේ money management කියන එක. ඉතින් ඔයාලා තේරුම් ගන්න ඕනේ තමයි ඔයාලා සල්ලි නැති කරගන්නේ ට්‍රේඩ් කරලා ලොස් වෙලා නෙමෙයි. ඔයාලා ට්‍රේඩ් එකට ඔයාලගේ මුදල් හරියට කළමනාකරණය කරගන්නේ නැති නිසා. ඔයාලා earn කරන දේවල් එකපාරට අතුරුදහන් වෙන්නේ ඔයාලගේ earnings වල තියෙන අඩුපාඩුවක් නෙමෙයි. earnings වල අඩුපාඩුවක් හින්දාම නෙමෙයි. ඔයාලා earn කරන එක manage කරගැනීමේ අඩුපාඩුවක් නිසා. ඉතින් පරිස්සම් වෙන එක සෑහෙන important. මම මෙහෙම කියන්නම්. දැන් ඔයාලා මේ ගමන යනකොට මේකේ phases කීපයක් තියෙනවා. දැන් මේක හොඳට මතක තියාගන්න. එතකොට ඔයාලා කවදාද ක්ලික් වෙයි ආඩෙන්සෝ මෙහෙම කිව්වා නේද කියලා. දැන් සල්ලි එනවා ෆීල්ඩ් එකේ. හරි. එතකොට ඔයාලා ඒකට සරලන විදියට වියදම් ටිකක් කරනවා. එතකොට වියදම් කරනකොට ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේ විශේෂයෙන්ම ඔයාලට තේරෙනවා බැලන්ස් එක ඩ්‍රොප් වෙන්නේ නැහැ තවත් සල්ලි එනවා කියලා. ඒක තමයි අර මේකේ ස්පෙෂැලිටි එක. දැන් තවත් සල්ලි එනකොට ඔයාලා මොකද කරන්නේ? මෙන්න මෙහෙම දෙයක් ඔලුවට එනවා. I'm doing good for myself. ඔන්නෝම දෙයක් කියන. ඒ කියන්නේ ගේම ගහගෙන තියෙන්නේ. වගේ එකක් ඔලුවට එනවා. හරි ඔහොම තමයි ඉන්නේ ඔලුවට. දැන් ඔහොම ආවට පස්සේ මොකද ඔයාලගේ වියදම් ටික පොඩ්ඩක් රෙක්ලස් පැත්තට යනවා. හරි. අවශ්‍ය විදියට මූඩ් එක මත කළ යුතු දේවල් කියලා හිතලා ඔන්නෝම එක්ස්පෙන්සස් ටික වීගන් යනවා. ඔයාලට එකපාරට තේරෙන්නේ නැතුව ඔයාගේ wallet balance එක අර ලොකු figures වලින් පොඩි figures වලට shrink වෙනවා. ඒකයි grow කරන්න පුළුවන්. මේක හරි. ඒකත් මේ crypto field එකේ විශේෂත්වයක්. හැබැයි ඒකට ලොකු effort එකක් දරන්න ඕන. දැන් අතන තියෙන දේ අර එකපාරට shrink වෙන හේතුව තමයි management නැති එක. හරි. දැන් මොකද්ද මේකට කරන්නේ? ලේසි දෙයක් තියෙන්නේ. පොඩි knowledge කැලලක් ඔලුවට දාගන්න ඕනේ. මෙන්න මේ ටික බලන්න. tracking, saving, control. හරිද? tracking, saving, control. ඔයාගේ incomes සහ expenses එහෙම නැත්නම් inflows outflows ඔයාගේ personally. හරි? ඒවා track වෙනවද හරියට? ඒක බලන්න. crypto වල මොකද අපි දන්නවා මේක ඇරලා fixed income එකක් නෑ. ඕකනේ නැත්නම් අර fixed income එකක් තිබ්බාම හැමදාම එකම දේ එකම ගාණ ඔයාට එනවා කීයක් හරි ඔයා හැමදාම ඒ වියදම් කරන දේ දන්නවා. experience එකත් එක්ක ඕක අවුරුදු දෙක තුනක් යනකොට ඔයාලා හදා ගන්නවා. crypto field එක එහෙම නැහැ. එක පාට ලොකු බ්ලූම්ස් වෙන්න පුළුවන්, එක පාට ඇවරේජ් වෙන්න පුළුවන්, සමහරවිට ඩල් වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට එක වෙලාවට තමයි බ්ලූම් ස්පයික් වෙන්නේ යන්නේ. නිකම් බුල් රන් එකත් එහෙමනේ. එක පාට එනවා, එක පාට නැහැ. සමහරලාට වැඩ කරනව නැහැ. ඒ වගේ නේ ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේ හැටි. එයා මං කියලා තියෙන ඒවා මගේ කලින් වීඩියෝස් ගිහලා බලන්න. ඒවා තේරුම් ගන්න. මේක රියැලිටි එක මේකේ ෆීල්ඩ් එකේ. ඒ නිසා මේකේ වැදගත්ම දේ තමයි ට්‍රැකින්. මාර ඉම්පෝටන්ට්. ඔයාලා දැනගන්න ඕනේ ඉන්ෆ්ලෝ එක. කීයක් දෙන්නේ, කීයක්ද යන්නේ.
ඒකවලට හරියට ට්‍රැක් වෙනවද ට්‍රැක් වෙන්න නැත්නම් ඒකට මෙකැනිසම්යක් හදාගන්න හරියට නෝට් කරගන්න ෂීට්ස් මේන්ටේන් කරන්න ඒකට වෙනම කෙනෙක් දාන්නවා පේ කරලා හරියකට කෙනෙක් දාගන්න එක හොඳයි මම කියන්නේ ලොකු ලෙවල් එකෙන් කරනවා නෝමලි ඔයාලට සාමාන්‍යයෙන් පොඩි ඩොලර් බවුන්ස් සාමාන්‍යයෙන් අපිට ඩොලර්ස් 10 අඩුවෙන් කියලානේ ඒ වගේ කෙනෙක්ට ඕක මම තනියම මැනේජ් කරන එක මාළු දෙයක් නෙමෙයි හැබැයි අනිවාර්යෙන් කොබ දේවල් ටික ට්‍රැක් වෙන්න ඕන මොකද මේ දේ අනිවාර්යෙන් මතක තියාගන්න හරි මම මේ ස්ටේට්මන්ට්ස් කෝට්ස් සමහර ඒවා මම කිව්වනේ ඒවා හරි වැදගත් මම තව කෝට් එකක් දැන් කියන්න යන්නේ money comes fast but it goes faster හරි ඕක මතක තියාගන්න. ඒ වෙලාව ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකට ආවෙනික කෝච් නෙමෙයි හැබැයි අර ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකට ගොඩක් රිලේට් වෙනවා. හරි යන්නේ වගේ කෝච්. ඒ නිසා අර සල්ලි එන ස්පීඩ් එකට වඩා 10 ගුණයක් ස්පීඩ් එකෙන් යන නිසා තමයි අපි ඒවා හරියට ට්‍රැක් කරන්න ඕනේ. එතකොට ඕකේ ලොකු ඉෂුව එකක් නැහැ. දෙවෙනි එක සේවිංග්ස්. සේවිංග්ස් කියන දේ නම් ඕන ෆීල්ඩ් එකට පොදුයි අපි දන්න ඕනම කෙනෙක් ඒ දේ කරන්න ඕන. හුඟක් වෙලාවට ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේ අර මෙන්ටැලිටි එකක් තියෙනවා සේවිංග්ස් අවශ්‍ය නැහැ. ලොකු ඉන්කම්ස් ජෙනරේට් වෙන්න පුළුවන් බ්ලා 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 කොහොම වුණත් ඒ අදාළ වෙන්නේ නැහැ. සේවිංග්ස් හරියට කරගත්තේ නැත්නම් අර ඉතුරු වෙන දේ ඉතුරු කරමු වගේ මෙන්ටැලිටිස් වලට එනවනේ. එහෙම આવොත් නම් ඉවරයි. මොකද අන්තිමට ඉතුරු වෙන්නේ නැහැ මොකද. ඒ අර එන ප්‍රෙෂර් එකත් එක්ක ඒක ඔයාලට තේරෙන්නෙම නැතුව ඒ දේවල් ටික වියතන් වෙනවා. ඉතින් ඒ දේවල් කරගන්න යන්න එපා. අවසාන වශයෙන් කන්ට්‍රෝල් එක තියෙන්න ඕනේ. ඒකත් හේතුව අර ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේ ඔයාලට හම්බ වෙන ඉන්කම් එකේ ඉන්බැලන්ස් එක නිසා. ගොඩාක් ලොකු ඉන්කම් එකක් එනකොට ගොඩාක් ලොකුවට වියදම් කරන්න ගියොත් මොඩරේට් සහ ඩල් ලෙවල්ස් වලට આવුත් මොකද කරන්නේ? ඉර වෙනවද නැද්ද? අන්න ඒ නිසා අර ඔයාලා කන්ට්‍රෝල් එකේ ඉඳලා තමයි වැඩේ කරන්න ඕනේ. ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකට එනවා නම් ඔන්න ඔය පොයින්ට්ස් ටික තමයි ප්‍රධාන වශයෙන් මැනේජ් කරගන්න ඕනේ. චූටි ස්ට්‍රැටජියක් දෙන්න මම විශේෂයෙන්ම අර මට වෙච්ච ප්‍රශ්නෙන් ගැලවෙන්න සහ අද වෙනකොට ස්ටේබල් වෙලා තියෙන හේතුව ඇවිල්ලා මම යූස් කරා 70-20-10 කියන ප්‍රින්සිපල් එක. දැන් ඔක අර 50-50 තමයි ගොඩක් කට්ටිය යූස් කරන්නේ. 70-20-10 කියන වෙන්න මෙහෙම සරල දෙයක්. අන්තිම සරලයි. හරි. 70%, 20%, 10%. මම වගකීමෙන් කියනවා මේවා හොඳ නම්බර්ස්. ඒ කියන්නේ හොඳ percentages. හැබැයි ඔයාගේ ඉන්කම් එක මත ඔයාගේ ස්ට්‍රැටජි එක චුට්ටක් එහෙම වෙනස් වෙන්න පුළුවන්. ඒක මම අදහස් කරේ වාට ඔය percentage එක පොඩ්ඩක් හිලමීට කරගන්න පුළුවන්. මම කිව්වනේ මම මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න කියලා. ඒතකොට ඔයාලට ගන්න පුළුවන් දෙයක් එතනින් ගන්න පුළුවන්. දැන් 70% ස්පෙන්ඩින්ග්ස් වලට ඩෙන්ස් වැඩි නැද්ද? ඒ ගන්න තියාගන්න. නැත්තම් ඔයාලා අර ඉන්වෙස්ට්මන්ට්ස් වලින් ඇදලා සේවිංග්ස් වලින් ඇදලා ඔයාලා අර අනිත් තැන් වලින් අදින්න පටන් ගන්නවා. ඒ දේ කරන්න එපා. එතකොට 70% ස්පෙන්ඩින්ග්ස්. හරි 20% ඉන්වෙස්ට්මන්ට්ස් වලට. හරි 10% තමයි සේවිංග්ස්. ඔන්න ඔහොම තමයි වැඩේ හදාගන්න ඕනේ. දැන් ඔයාලා ඔක්කොටම කලින් රුපියල් 10000ක් ආපු ගමන් 5000ක් ඉතුරු කරොත් එතකොට අන්තිමට අර ඉතුරු කරපු 5000න් තමයි අදින්නේ. 70% තියාගන්න ඔයාලගේ වැඩවලට. වැඩ කියන්නේ ඔයාලගේ necessities තියෙනවා. නිකන් කැම්බීම වගේ දේවල් ගන්නකො මම ඒවර පින් පොයින්ට් කරලා කියන්නේ මොකද ඉගෙන ගන්න කෙනෙක්ට දෙමාපියෝ ඒ සපෝට් එක දෙනවා ඇති. සමහරට ගෙදරින් සපෝට් එකක් ගන්න බැරි කෙනෙක් ඉන්නත් පුළුවන්. සිටුේෂන් වෙනස්නේ. ඒ නිසා මම අර පින් පොයින්ට් මෙහෙම කියලා කියන්නේ. මම රෆ්ලි අයිඩියා කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එකක් නෙමෙයි මම එතන කියන්නේ. හරි. මම එතන පොදු ලෙස හතලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. 70% කියන අපි food accommodation ඔය වගේ daily expenses ඔයාලගේ entertainment ඒ හැම දෙයක්. ඒ කියන්නේ ඔයාලාට බෝතලයක් වුණනම් ඒකත් ගන්න ඕනේ 70% වලින් සේවිංග්ස් වලින් ගන්න නැහැ. හරි මං කියලා දෙන්න ඕනේ 20% ඉන්වෙස්ට්මන්ට් කරන්න කොහොමද කියලා මම මේ වීඩියෝ කතා කරන්නේ මොකද මම කලින් වීඩියෝස් වල ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේ ඔයාලා කොහොමද 20% එක යූස් කරන්නේ කියලා මම කතා කරලා ඇති. සිම්පල් ද ෆියුචර්ස් ද ඩුවල් ද ඔයාලට ඕනේ කොහොමද ඒක කරන විදිය කලින් වීඩියෝස් වල කතා කරලා තියෙනවා. 10% සේවිංග්ස් ඒක නෝමල් කරගන්න ඒකයි රීච් කරගන්න බැරි තැනක කරලා තියාගත්තත් හරි. එහෙම නැත්නම් ඔයාලට කන්ට්‍රෝල් එක තියෙනවා නම් ප්‍රශ්නකුත් නැහැ. පැහැදිලිනේ. ඒක යූස් කරන්න ඉතින් ඔය ස්ට්‍රැටජි එක හොඳයි. මට පර්සනලි වර්ක් කරලා තියෙනවා. අර මම ගත්ත එක්සැම්පල් එක වෙනස් වුණාට පර්සන්ටේජස් හරියයි. ඔක මම යූස් කරන දේ. ඉතින් ඒකෙන් තමයි growth එක හදාගෙන තියෙන්නේ. මම හිතන්නේ ගොඩක් කට්ටිය ඔකට එකඟ වෙයි. අර ප්‍රැක්ටිකලි යූස් කරන දේ. අවසාන වශයෙන් ඔයාලට හිතෙනවා නම් අපිට අර ඉන්කම් එක මදි ප්‍රශ්නයක් තියෙන ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේ වුණත් වෙන ෆීල්ඩ් එකක වුණත් නෑ ඒක නෙමෙයි. ඔයාලට ඉන්කම් මදි ප්‍රශ්නේ මේ තියෙන්නේ. ඔයාලට සිස්ටම් එකේ මදිපකටව තමයි තියෙන්නේ. ඉතින් මේ මදිපාඩුව පියව ගන්න තමයි අද දවසේ මම මේ වීඩියෝ එක ගෙනාවේ. It's not the income, it's the system එක ආදා ගන්න. හරි. ඉතින් මේක ඇවිල්ලා අර අපේ ට්‍රැඩිෂනල් වීඩියෝස් වලට චුට්ටක් වෙනස්. හැබැයි ඉතින් මේකත් ඕනේ මොකද මේවා නැතුව ඔයාලා කී earn කරලා ක්‍රිප්ටෝ වල වැඩක් නැහැ. ඒක තමයි දවසේ ප්ලොට් එක. හරි. මොකද ක්‍රිප්ටෝ වල earn කරන විදිහමනේ මං ගේන්නේ. earn කරන දේවල් පරිස්සම් කරන විදිහ නෑ නැත්තම් ඒක මගේ අවුලක් නේ. ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. තව දිග්ගස්සන්න දෙයක් නැහැ. මම ඔතනින් එන් කරන්නම් වීඩියෝ එක. ඔයාලගේ ideas අනිවාර්යෙන් කමෙන්ට්ස් වල දාන්න. මොකද අර මං කියපු දේවල් අර ඔයාලා ප්‍රැක්ටිකලි යූස් කරනවද නැද්ද? ඒක යූස් කරන්න බලාපොරොත්තු වෙනවද නැද්ද? ඔයාලට වෙන අදහසක් තියෙනවද? ඔක්කොම කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. එහෙනම් අපි නැවතත් ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. See you.